Sagga
ධම්මස්සවනකාරෝ අයං භගවන්තා ධම්මස්සවනකාරෝ අයං භගවන්තා ධම්මස්සවනකාරෝ අයං භගවන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සරහදී සිරිතුනි සිරිතේ සම්පූර්ණ තමගුණ අනුමුණ කරගෙන නාගරික සංවර්ධනාධිකාරී අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලු ආයතනික සහෝදර සහෝදරියන් සමගාමීව සම්බුදු දෙමඟුල සමරුන් වස් අද මේ ආයතන බඳින්න පෙර වස්තුව වැන්නට පස්සේ පුරා වස්තුව පුළුවන් නම් නිදන් කරලා දායි. මේක නිදන් වස්තුවක් කියලා. ඔබ තමයි ඇත්ත. මේ ලෝකයේ ස්වභාවය. ඊළඟට ඊටත් වඩා සතුටුයි. කියන්නේ බැන්දට වඩා සතුටුයි ඔබට දරුවන්ව හම්බ වෙනකොට දුර පුතාල ලැබෙනකොට ජීවිතේ මොයි තරම් සතුටු වුණාද. හැබැයි මෙතන කී දෙනෙක් ඉන්නවද අද දවසේ ඔබේ දරුවෝ නිසා නොසෑහෙන අඬන. ඔබ ජීවිතේ වැඩියෙන්ම සතුටුුනේ දරුවෝ හම්බ වෙනකොට වෙන්න පුළුවන් දුක් විඳලා. කොච්චර දුක් විඳලා දරුවෝ ලැබෙන අවස්ථාව ඔබට ජීවිතේ අමරණීය අමතක නොවන සම්විස්ථානයක්. අද දවසේ මේ වෙනකොට මෙතන කී දෙනෙක් හොරෙන් අඬනවද ළඟ ඉන්න කෙනාටවත් නොදැනෙන්න නොපෙනෙන්න ඔබ වැඩියෙන් ඉස්සරේ ගිහිල්ලා වැටෙන තැන හිතා ගන්න බෑ. ඒකයි සඳහන් කළේ බලාපොරොත්තු ඉටු වෙන එකක් අනතුරක්. ඒ සමහර අය මැරෙන්නේ පපුවේ මාරු හැදිලා සතුට වැඩි වෙලා බලාපොරොත්තු ඉටු වෙලා සතුට වැඩි වෙලා. ඒ නිසා ඔබේ බලාපොරොත්තුව ඉටු වෙන එකක් අනතුරක් කරගන්න එපා. බලාපොරොත්තු ඉටු වෙන වෙලාවට එයත් මේ සාමාන්‍ය ලෝකේ එක සිදුවීමක් වුණාය කියලා ඒකට මුහුණ දෙනවා හැරෙන්න, ඒක බාර ගන්නවා හැරෙන්න, ඒ මැත්තේ නැහෙන්න යන්න එපා. දැන් ඔබේ දැන් මේ ආඳුනේ හොඳයි ආඳුරු කියනවා නම් මේ රණ්ඩු නතර කරලා බැලගන්න එක නතර කරලා මම යන්නම්. එතකොට අහන්නේ නිකන් මම පොඩ්ඩක් සෙකන්ඩ් වුණා වගේ නේද? දැන් ගොඩක් අය දෙන්නේ අන්නේ ප්‍රශ්නය. සෙකන්ඩ් වුණා වගේ ඇත්තටම එක පාරකට නිකන් බැලුමට සෙකන්ඩ් වුණා වගේ තියෙනවා තමයි. හැබැයි අපේ අම්මා එක පාරකට සෙකන්ඩ් වුණා පැය එකමාරයි ගතුනේ අම්මා ෆස්ට් වුණා. අම්මා බලන්නේ. අම්මා ඉතින් ගරුණා ගියේ නැත්තම් මේ ගැහුවේ. සමහර විදිහට තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නැති වෙන්නත් තිබුණා. රණ්ඩු විදිහට කියලා. ඒ නිසා මුලින්ම බැලුම් ටිකක් දෙවෙනි වෙන්න වගේ වෙයි. හැබැයි ඔබ දෙවෙනි වෙන්නේ ඔබ කවදා හරි ජය ගන්නවා. පළවෙනි ආවෙනවාමයි. සාවේශී වීම තරහ ආව කියලා අනුවිවි මාරු වෙවි ඔබටත් එහෙමයි මටත් එහෙමයි. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක්
ඔය මානවීය හැමදාම ලාභක් නැහැ අලාභක් නැහැ. හැමදාම සැපක් නැහැ දුකක් නැහැ. ඒ නිසා බලාපොරොත්තු කියන දේවල් අඩුවෙන්ම ඔබේ හිතේ තියාගන්න පුළුවන් නම් හරි වටිනවා. අපි ගාව බලාපොරොත්තු ගොඩාක් ඉන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු 100ක් ඔබේ හිතේ මේ වෙලාවේ තියෙනවා නම් ඔබ ගාව දුක් 100ක් තියෙනවා. දුක් 100ක්. බලාපොරොත්තු එකයි නම් තියෙන්නේ ඔබ ගාව තියෙන එක දුකයි තාම. ඒ කියන්නේ බලාපොරොත්තු දුන්න වැඩි වෙන්න ඔබ ඉන්නේ හරි අමාරුයි. ඔබ hina වෙන්නේ කතා කරන්නේ ඉස්සල වැඩ කරනකොට නින්දා අපහාස ඕන තරම් හරියට තියෙනෝනේ. නින්දා ප්‍රශංසා දෙකම වෙනවා. සමහර වෙලාවට ප්‍රශංසා ළඟ ඉඳගෙන ප්‍රශංසා කරන අයවලුම තමයි අනිත් පැත්තට කට පුරාම නින්දා කරන්නේ. උදලනින් හිටපු අයට ලේසි නින්දා කරන්න සියුම් දැන් දන්නවන්නේ. එකිනෙකාගේ සියුම් දැන් අල්ලගෙන මන් දන්න ඕනේ මම අවුරුදු 12ක් තිස්සේ දිවට දිව ගාගෙන හිටිය නිසා කියලා කිව්වා. අනිත් අය පිළිගන්නත් උත්සාහ කරනවා වගේ එකක් තියෙනවා. නින්දා ගැන නම් ඉදුවා ඔබට පුදන මේ ලෝකෙමයි ඔබට එරෙහි නැගිටින්නේ. පුදන අයවලුම තමයි ආයේ පුදසුණෙන් අරගෙන පොළොවේ ගහලා දාන්නේ. ඔබ පොළොවේ තියාගන්න. පොළොවේ තියාගන්න නිසා මේ ආයතනික මට්ටමේ වැඩ කරනකොට ලේසි නෑ. කැපිලි වැඩි, කෙටිලි වැඩි, අනුපාඩු අල්ලගන්න වැඩි. මොන තාලෙටවත් මට මතකයි දවසක් මේ ඔෆිස් එකේ මඩකට ආරාධනා කරන්න ලස්සන නෝන කෙනෙක් ආව පළවෙනිද දවසේ. නෝන හරි ලස්සනයි. ඉතින් හාමුදුරුවනේ මම මේ වරුවක් කරට ගිහිල්ලා නිවාඩුවක් දාලා ආවේ හාමුදුරුවෝ පළවෙනිද විතර ඉන්නේ ආරාධනාව බාරගන්න. මම මේ නිවාඩුවක් වරුවක් දාලා ඒ ගිහිල්ලා එහෙමම ආවේ හාමුදුරුවෝ නෝන සුදු සාවිය ඇඳලා සුදු කරාබ් දෙකක් දාලා අර මොනවද සුදුපාට සුදු අටමාළු දාලා ඔරලෝසුවත් සුදු නෝනගේ අතේ විතර ලේසුවත් සුදු. अब යනකොට මම දැක්ක නෝනගේ සෙරිප්පු දෙකක් සුදු. නෝනත් සුදු. ඔක්කොම ඒක පිළිවෙල. ඒක තමයි මේ ඇඳුමක් අන්දත් ඒ ගස්සන ඒ පිළිවෙල තියෙනවා. හරිම සුදු. මගට ගිහිල්ලා ආයෙ නෝනවිල්ලා මගෙන් යනවා හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ බණට මාතෘකාව කරගන්නේ මොකක්ද? මම කියනවා එහෙම මාතෘකාවක් තාම නෑ. මම ඇවිල්ලා මූණවල බලලා මාතෘකාවක් හිතාගන්න. එහෙමද නැත්නම් ඕනම මාතෘකාවක් තියෙනවා නම් දීලා යන්නේ. එහෙනම් හාමුදුරුවෝ මාතෘකාවක් කරගන්නකො මේ හාමුදුරුවෝ බණ කියන්නේ කොහොම මේ කියපුව මාතෘකාව මොකද? හාමුදුරුවෝ කැපිලි ගැන බණ කියන්නේ කැපිලි. මම බණ පොතේ හෙව්වා කොහෙද කැපිලි? ඔයාලට ලේසි නෑ. මට හිතුණා ඒ නෝනට සෑහෙන කැපිලි තියෙන බව. නෝනත් ලස්සන පිළිවෙලයි. කිව්වා හාමුදුරුවෝ අපි කොච්චර අවංකව වැඩ කළා. මම වෙලාවට වැඩ කරනවා අන්තිම වෙලාවට දක්වා වැඩ කරනවා. අපුඩියක් බින්දක්වත් නිකන් ඉන්නේ කාලේ අපතේ යවන්නේ. දුවල පැනලා වැඩ කරනවා අපිට අපේ ඔෆිස් වල වැඩ කරන අපේ වෙලාවේ තව අවුරුදු 7ක් ඔය ඉන්නවා තියෙනවා කිව්වා. දැන් නම් හාමුදුරුවෝ දමල ගහලා යනවා මෙච්චර කාලෙ ඉඳපු එකේ මීටින්ග් එකක් කොහොම හරි කාගෙන ඉන්නවා හාමුදුරුවනේ අනේ ලොකු දෙයක් හාමුදුරුවනේ කැපිල්ල වෙන බණ කියලා. මේ ආයතන වල හරියට කැපිල්ල. ලස්සනට ඇඳලාවත් කැපිල්ල. ඉතින් අපි නිරලතාවක් තීප්පලුනේ බුදුමෝදී. ඒ කියන්නේ සිම්පල් විදිහට ඒ ලෝභහමට ලස්සන ඇඳලා අපේ විශ්වාස සම්මුතිය ඒ ලස්සනට ඇඳලා කරලා කවුරු මුඛාල මොනවා කිව්වත් තමන්ගේ තමන් ඒක ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙක් ඕන දෙයක් කියනවා කියලා කාටවත් ණය නොවි ඔබ ජීවත් වෙන්න. මම දැක්ක ආය දවසක ත්‍රිවිල් එක ගහලා තියෙනවා. බණ ඉවරයි බණ ඉවරයි. මම සාමාන්‍යයෙන් පාරමිතේ හිටියේ මාතලේ. ඊළඟ 12 පන්සල් වල මාතලේ බණ ඉවර කළා. ඉතින් පාරමිතේ ඉන්නේ මම දැන් අවුරුදු 12ක 13ක ඉඳලා මේ
පාරේ යනකොට මේ බස්වල ටිපර්වල ත්‍රිවිල් වල වාහනවල පිටිපස්සේ ලියලා තියෙන වදන් එකතු කරනවා. වදන් එකතු මංගා වදන් තියෙනවා 100 ගානක් පොඩි චූටි පොත් පිංචක් හදන්නේ. හරි ලස්සන වදන් තියෙනවා. හරි ලස්සන වදන් තියෙනවා. මම කියන්නේ මේ වද ඒ ත්‍රිවිල් එකේ ලියලා තිබුණේ මොකද්ද? ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා. ත්‍රිවිල් එක අරගත්තු ගමන් අහල පහල වුණු හරි කියලා. රණ්ඩු වෙන්න ගියා නම් තරගෙන කොල්ල ගැහුවා ලිඳ මගේ නම් මම ලිඳේ නම් මේ විනාශක ගෙවන්නේ මන් නම් උඹලා ලිඳේ නම් මොකක්ද කතාව ඉවරයි බඩි ඉවරයි. දැන් මේ කතාව කියපු කෙනා එක්ක රණ්ඩු වෙලා මරාගෙන කපාගෙන කොටාගෙන මහා අවුලක් නේ. තව එකක් කියලා මම ඉවර කරන්න පොඩි දේ වචන හතරයි තියෙන්නේ. ඒ ත්‍රිවිල් එක තිබුණා මේ වටිනවා කියන්නේ ත්‍රිවිල් එක තිබුණා ඇතිදා අයියා කියන්නේ තියෙන දවසට හැමෝම එනවා අයියා අපේ දන්සලට අපේ පන්සලට කියා සංගීතයට හැමදේටම එනවා ගමේම අයියා කියලා ආධාර ගන්න සල්ලි ගන්න එනවා. ඒක තිබුණේ නැති ඇතිදා අයියා නැතිදා ඊයා. ඇතිදා අයියා නැතිදා ඊයා. ඒ කියන්නේ මගේ වටිනවා ඔය ඔක්කොම ඉන්නේ අපිට තියෙන කම විතරයි. අපි නිරෝගී වෙන්නකොට ඕන තරම් ඉන්නවා. හැබැයි ඔබේ මොනම හරි අසනීපයක් සීනිය මාරුවක් ඇදිලා හරි ඔය කකුලේ තියෙන ඇඟිලි 10න් එක ඇඟිල්ල කපන්නකො උනුත් බැරි වෙලාවක්. මතක තියාගන්න. ඔබට ඉන්න යාළුවෝ එක ඇඟිල්ලට 10 හැලෙනවා. එක ඇඟිල්ලට 10 හැලෙනවා. ඇඟිලි 10ක් හැලෙනකොට යාළුවෝ 100ක් හැලිලා. ඔක්කොම හැලෙනවා. ඇතිදා අයියා නැතිදා ඊයා. හිතේ යමනාපයක් මොකද්ද මේ කලකිරීමක් ඇති කරගන්න එපා. නමුත් මේක ඔළුවේ තියාගෙන කටයුතු කරන්න කියලා මතක් කරමින් බලාපොරොත්තු කියන වචනයෙන් බඩ පටන් ගත්තේ ඉවර කරන්නේ ඒ වචනයෙන්මයි අදින් පස්සේ. කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් ගැන ඕනමකට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. කිසිම කෙනෙක් ගැන අම්මද තාත්තද දුවද පුතාද බෑනද ලේද කොටින්ම බල්ලෙක් ගැනවත් ඕනමකට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. කිසිම දෙයක් පණ නැති දේවල් සල්ලිද බඩු මුට්ටුද යාන වාහන ඉඩම් කඩම් ගෙවල් දොරවල්ද කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් ගැන ඕනමකට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. මතකද? බලාපොරොත්තු තියාගන්න එපා. අද ඔෆිස් එකේ ගෙදර ගිහිල්ලා ගෙදර උන්ට කියවන්නත් එපා. සද්දලු අටවහගෙන ඉන්න. ඔළුවේ තරක් මේක තියාගෙන ඉන්න. එන්න ගෙදර ගිහින් උඹලා එකෙක්වත් මට විශ්වාස නැහැ. ප්‍රශ්නයක් හදාගන්න එපා. මේට වඩා බණ කියන්නේ මේ සතිය ආරම්භ කරගෙන නාගරික සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ දායකත්වයෙන් එතුමා දැහත් පත්‍රය පූජා කරලා ළඟට ඇවිල්ලා වචන වලින්ම කිව්වා ආමුදුරනේ මේ සම්මුතිය මගුල වෙනුවෙන් අපි ආයතනයේට අපි හැමෝටම ධර්ම දේශනාව පවත්වන්න කියලා එතුමාගේ ප්‍රධානත්වයෙන් ඊළඟට නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා අධ්‍යක්ෂ මණ්ඩලය මට ආරාධනාව සිදු කළේ අපි අතුරුගිරිය සීවලිය සතුවේ ප්‍රධානම දායක පවුලක් හැටියට කටයුතු කරන අපි ඉන්දු විතරණ ඇතිනේ පුතත් ඉන්නවා. ඉතින් එතුමිය තමයි මේ ආරාධනාව සිදු කළේ මම බොහොම සතුටින් බාරගත්තේ. අපි ප්‍රධානම දායකාවක් නිසා ඉන්දු විතරණ මහත්මිය විදේශයේ විතරණ මහත්මිය උතත් මේ තුන් දෙනාම හැම දෙයකටම ඉන්නේ සීවලිය සතුවට පන්සල් ගණනාවක් පහු කරගෙන අපේ පන්සල තමයි හැම දෙයකටම සම්බන්ධ වෙන්නේ. ඒ හිතවත්කම ගොඩනගාගෙන අද හැමෝටම ධර්ම දේශනාවක් පවත්වලා ජීවිතයට දහම් පණිවිඩයක් අනුරක් හැටියට මේක තබා ගන්න. මේක ඔක්කොම කරන්න බැරි වෙයි. එකක්වත් අනුමතරනේ විතක්ක සංතාන සූත්‍රයේ පළවෙනිම ආවේගශීලී කාරණාවක්
එතනදි මම ගන්න ඕන ක්‍රියාමාර්ගයේ සහ හැසිරීම වත් ඔබට වෙනස් කරගන්න හදාගන්න පුළුවන් නම් උඩා වටිනවා. බණ කියලා බණ අහලා රැස් කරගත්තු අප්‍රමාණ පුණ්‍ය බලය. මේ ආයතනෙ මම ඊට පෙරත් ධර්ම දේශනා කරලා තියෙනවා. ඒ වෙනදාටත් වඩා අද ඉතාම හොඳට පිළිවෙලකට මම ආපු ගමන් කිව්වේ මෙතන පොඩ්ඩක් අවුලක් තියෙනවා මේ යනෝ එනෝ කට්ටිය ඒ පොඩි බාධාවක් තියෙනවා කියනවා. ඉන්දු මහත්මියට කිව්වා ඒකත් කොහොම හරි මග අරවන්න බලනවා කියලා කිව්වා. පුටු තුනක් කියලා මග අරවලා තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් වෙනද තරම්ම අවුලක් නැහැ. අනිත් ඔක්කොම ඉතාම ලස්සනයි පිළිවෙලයි. හරියට වෙලාවට කලාවට හොඳටම සිද්ධ කළා. අන්තිම බලා ගියාම එතන ඔය ඇත්ත තමයි හොඳටම කරලා තියෙන්නේ. හොඳටම කළා අඩුපාඩුවක් නැත. ලබාගත්තු පින් දෙවියන්ට අනුමෝදන් වේවා. දේව පීඨ ආරක්ෂා නාගරික සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ දේවරාතුමාගේ දල වැඩ කරන සියලු